සුබම සුබ දවසක් කියලා මගේ ආදරණීය යාළුවෝ සියලුම දෙනා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද සිලෝන් සර්වයිවල් අපි ඔබට අරගෙන ආවේ. ඔයාට වැඩි මහන්සියක් නැතිව හොඳ අමතර ආදායමක් ලබා ගන්න පුරුවන් වටිනා භෝග වගාමක් පිළිබඳව වටිනා වීඩියෝ එකක්. ඉතින් ඔයාලා ගොඩාක් දෙනෙක් දන්නවා. එනසාල් කියන්නේ අපිට නැතිවම බැරි ඉතා වටිනා කුළුබඩුවක් කියන එක. ඉතින් ඔයා තාස නැද්ද මේ වටිනා භෝගය ඔයාලගේ ගෙවට්ටටත් එකතු කරගන්න. ඉතින් වියලි කලාපේ ඉන්න යාළුවන්ට නම් එනසාල් වගා කරන්න ටිකක් විතර අමාරුයි. තෙත් කලාප වල යාළුවන්ට නම් පහසුවෙන් එනසාල් වගා කරන්න පුළුවන්. ඔයාට වගා කරන්න ඉඩමේ ඉඩකඩ මදි නම් පෝච්චි වල සහ යූයි බෑග් වල සහ පොහොර කවර වලද සිටුවීම කරන්න පුළුවන්. අපි දැන් බලමු ගෙවත්තක එනසාල් පදුරු කිහිපයක් වගා කරලා තියෙන ආකාරය. මේ වගාව කරලා තියෙන්නේ ඉතාමත් සරල විදිහට. දේශීයව අනුවර්තනය වූ ප්‍රභේදයක් තමයි මේ විදිහට වගා කරලා තියෙන්නේ. පොහොර විදිහට දි รา පත් වී ඇති කොළරඩු පැල සිටුවීමට කලින් වලවල් වලට පුරවලා තියෙනවා. ඔයාට බලා ගන්න පුරුවන් දැනට පුංචි එනසාල් අස්වැන්න හටගෙන තියෙන හැටි. හැබැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලතවන් මගින් උසස් තත්ත්වයේ එනසාල් පැල ඔයාට ලබා ගන්න පුරුවන්. ඒවා මගින් එක්වරකට ග්‍රෑම් 250වත් 500ත් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් ගෙවත්තේ නිවැරදිව එනසාල් පදුරු 10ක් හිටව ගත්තනම් මාස 2-3කට සැරයක් කිලෝ 2.5ක් විතර ඔයාට අස්වැන්න විදියට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එනසාල් කිලෝ එකක මිල මේ දිනවල රුපියල් 15000ක් පමණ වෙන නිසා ඔයාට රුපියල් 35000ක් පමණ ලේසියෙන්ම මාස 3කට සැරයක් සොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාට හොඳ අස්වැන්නක් ලබා ගන්න පැල සිටවූ පසු නිසි වේලාවට පොහොර දැමීම සහ ජලය යෙදීම පමණක් සිදු කරන්න ඕනේ. ඒ වගේම මල් පිපි ගෙඩි හැදෙන්න යන යූරියා සහ පොස්පේට් පොහොර ස්වල්පයක් මාස 6කට වරක් පදුර වටේට දැමීම සිදු කළ යුතුය අතර එවිට අනිවාර්යෙන්ම හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ටිකක් විතර මල් පරාගෙනටත් උදව් කරන්න ඕනේ. පැලයක් පීදීමට මාස 10ක් පමණ ගත වුණත් ඉන්පසු මාස 3කට වරක් අස්වැන්න නෙලා ගන්න පුළුවන්. එතකොට මේ එනසාල් භෝගය එකපාරක් හැදුවාම මාසකින් දෙකකින් ඉවර වෙන්නේ නැහැ. අවුරුදු කිහිපයක් වුණත් තියෙනවා. ඉස්සෙල්ලම හදන පැල වයසට ගිහිල්ලා මැරුණාම ඒකෙන් පැල 4-5ක් විතර දාලා තියෙනවා. එතකොට ඒ වගේ දිගින් දිගටම පදුර වැඩි වෙනවා. අවුරුදු ගාන යන පදුර විශාල වෙනවා, රෑන් ප්‍රමාණය වැඩි වෙනවා, අස්වැන්න වැඩි වෙනවා. අස්වැන්න ආර්ථික මධ්‍යස්ථාන වලට හෝ නගරවල ඇති ගම්මිරිස්, කහ, ඉංගිරු ඇතුළු කුළුබඩු මිලදී ගන්න වෙළඳසැල් වලට ලබා දී මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් අද මේ කෙටි වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් ඕනේ. හොඳද?